දැන් අපි හැමෝම දන්නවා ඕලෙවල් එක්සෑම් එක දැන් තියෙන්නේ දෙසැම්බර් වල. තව ටික දවසයි. ඔයාලා ඒකට රෙඩි වෙලා ඉන්න ඕනේ. අපි අපේ පන්තියේ රිවිෂන් එකක් වගේම ෂෝට් නෝට් එකක් ගහනවා හැම පාඩමකින් වගේම ඕලෙවල් ටාගට් කරලා. මේ තියෙන පෝස්ට් එකෙන් ඔයාලට අපේ නම්බරය දැනගන්න නැත්නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපේ නම්බරය අරගෙන අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපේ ටෙලිග්‍රෑම් ගෲප් වලට ජොයින් වෙන්නත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් තියෙනවා. අද අපි කරන්න හදන්නේ පරිමිතිය හා වර්ගඵලය ගැන කෙටි සටහනක් අහනවා. ඒ වගේම පොඩි රිවිෂන් එකක්. නැවත මතක් කිරීමක් අපි කරනවා. මේකේ ඔයාලා දන්න විදිහට O level විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ පාර්ට් B එකේ ලකුණු 5ක ප්‍රශ්නයක් එනවා. ඔයාලා මේ ලකුණු 5ක ප්‍රශ්නේ ගන්න ඉතාම ලේසියි. මේ පාඩම හරියට ඉගෙන ගන්න. දැන් ඉඳන් ඔයගොල්ලෝ ලෑස්ති. පරිමිතිය කියන්නේ මොකද්ද ළමයි? පරිමිතිය කියන්නේ තල රූපයක වටේ දිග. කියන්නේ තල රූපය කියන්නේ 2 dimensional figure එකක් කියන්නේ. තල රූපයක වටේ දිග තමයි අපි කියන්නේ පරිමිතිය කියලා. අපි පටන් ගමු සමචතුරස්‍රය. සමචතුරස්‍රයක් ගත්තොත් එහෙම හැම පැත්තම මේකේ සමානයිනේ. මෙහෙම සමානයිනේ. එක පැත්තක් ඒ ගත්තොත් එහෙම ඒ ධන ඒ තමයි මේකේ පරිමිතය. ඒ කියන්නේ 4යි ඒ තමයි කෙටි විදියට ලියුවොත්. අද සෘජු කෝණාශ්‍රයක් ගත්තොත් එහෙම මේක ඒ නම් අනිත් එක ඒ වෙන්නේ නැහැ. ඇයි? විරුද්ධ පැත්ත තමයි සමානයි. මේ දෙක B මේ දෙක B වෙනවා. එතකොට මේක අපි ලියනකොට ඒ ධන B ධන ඒ ධන B පරිස්සමෙන් වටේ තියෙන එක එකතු කරගෙන එන්න. එතකොට 2යි A 2යි B. තව කෙටි එළියට දෙක එළියට ගන්න පුළුවන්. A ධන B. මේක තමයි ෂෝට් එක. යාළුවා මේකෙන් පටන් අරන් මේ ගානේ කරන්න ඉක්මනට. නැත්නම් අපේ වඩා තාර්කික විදිය වටේදී එකතු කරගෙන යන එක. දැන් අපි ගමු ත්‍රිකෝණය. ත්‍රිකෝණය කොහොමද? ත්‍රිකෝණයක මේ පැත්ත A නම් මේ පැත්ත B නම් මේ පැත්ත C වෙන්න පුළුවන්. එතකොට පරිමිතය A ධන B ධන C. හරි අපි පොඩ්ඩක් බලමු මේක. මේක නෝට් ඩවුන් කරගන්න ඉක්මනට. ෆෝස් කරලා නෝට් ඩවුන් කරගන්න. හරි. මම හිතනවා නෝට් ඩවුන් කරගන්න තියලා. දැන් අපි යන්නේ මෙහෙම එකක්. මේක 5යි, මේක 6යි, මේක 10යි, මේක 10යි, මේක 4යි. දැන් මේ වගේ පරිමිතිය කොහොමද ගන්නේ? පරිමිතිය කියන්නේ වටේ දිග තල රූපයක. මේ වටේ දිග එකතු කරගෙන යන්නේ. එක තැනකින් පටන් අරන් මෙතනින් පටන් ගන්න 10 මෙතන දැන් මේ උනාට ඒක හොයන්න පුළුවන් අපිට. මේක සම්පූර්ණ සෝරි නෑ ඒක හොයන්න පුළුවන්. මෙතන 10යි මෙතන 4නේ. මෙතෙන් 10ක් පුළුවන් මෙතන 6 එන්න ඕනේ. මේ වගේ දන්නේ නැතිව හොයාගන්න ඕනේ. ඉතින් හොයාගන්න. 6 5 4 6වත් 5. මේ 6. අපි දැන් ආයි 10 ලියන්නේ 10ම ගලන්න. ඊට පස්සේ මෙහෙම සිම්ප්ලිෆයි කරගෙන යනවා හිමිට සුළු කරගෙන යනවා. මීටර හරි සෙන්ටිමීටර හරි. ඒක දෙලෙන් අපි ලියන්නේ. හරිනේ. ඒක අමතක කරන්න බෑ ඒකට ලහම වෙනවා. දැන් ඔයගොල්ලෝ පරිමිතිය ඉගෙන ගන්නකොට මේවා ඔයගොල්ලෝ දන්නේ ඒවා. පොඩි කාලේ කරලා දන්නවා. දැන් ඕලෙල් වලට අලුතෙන් ඉන්නේ වෘත්තයක්. වෘත්තයක පරිමිතිය. වෘත්තයක පරිමිතිය තමයි පරිධිය කියන්නේ. වෘත්තයක පරිමිතියට අපි කියනවා නමක් ඒක තමයි පරිධිය.
අපි වෘත්තයක කේන්ද්‍රය අන්න ඉඳ කරපි කියන විස්කම්භය කියලා. ඒතකොට මේකට අපි කියන්නේ විස්කම්භය කියලා. එතකොට ඉස්සර ගණිතඥයයි විද්‍යාඥයයි විස්කම්භයේ පරිධිය කියන්නේ පරිමිතේ වෘත්තයක පරිමිතයට පරිධිය කියනවනේ. පරිධියයි විස්කම්භයේ සම්බන්ධය වෙනවා. ඒකට හම්බෙන්නේ සම්බන්ධයක් කියන්නේ එහෙමයි. පරිමිතිය වගේ දෙකක් තමයි මේ විස්කම්භය වගේ දෙකක් තමයි පරිමිතය. කියන්නේ පරිධිය. විස්කම්භය වගේ දෙකක් තමයි පරිධිය. නැත්නම් විස්කම්භය වගේ තුනක් වගේ තමයි පරිධිය. ඒ වගේ මේගොල්ලන්ට හැබැයි තියෙනවා 22 යට 7 වගේ විස්කම්භය ඩයමීටර් D කියන්නේ තමයිලු පරිධිය වෙන්නේ. එතකොට මේකට ඒගොල්ලෝ මේ ලකුණක් යොදාගත්තා පයි කියලා. ඒ වුණාට දැන් මේ ඩයමීටර් නැත්තම් විස්කම්භය කියන එක වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. මොකද වර්ගඵලයේදී අපිට ඕන වෙන්නේ අරය. අරයෙන් හින්දා අපි මේක දෙකයි විස්කම්භය දෙකක් තියෙනවනේ. විස්කම්භය වගේ දෙකක් නෑ. අරය වගේ දෙකක් නේ විස්කම්භය කියන්නේ. එසේ 2r කියලා දානවා. එහෙනම් තොර පයි දානවා. ඒතර 2යි පයි r තමයි හැම ළමම මතක තියාගෙන ඉන්නේ. ඒක වරුණන් ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඊළඟට අපි කරන්නේ කේන්ද්‍ර කාණ්ඩයක. කේන්ද්‍ර කාණ්ඩයේ ඡාප දිග හොයන්න යන්නේ අපි. ඡාප දිග කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ? කේන්ද්‍ර කාණ්ඩයක් කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයක කොටසක්. පරිධියේ කොටසට කියනවා අපි ඡාප දිග කියලා. වෘත්තයේ කොටසට අපි කියනවා කේන්ද්‍ර කාණ්ඩය කියලා. මොකද කේන්ද්‍ර කාණ්ඩය කියලා. අපි දැන් හිතුවොත් මේ කේන්ද්‍රයේ කෝණය 60යි කියලා. දැන් මේක සම්පූර්ණ වෘත්තයක් නම් ඒකේ පරිධිය මොකද්ද? πd. ඒක මෙතන තියෙන 60යිනේ. ඒ කියන්නේ සම්පූර්ණ 360න් 60යි මෙතන තියෙන්නේ. 360න් කොහොමද අපි එක කෝණයක් හොයාගන්නේ? එක කෝණයක ඡාපදී 360න් බෙදෙනවා. එතකොට එක කෝණයක ඡාපදී එනවා. එතකොට කෝණ 60ක ඡාපදී කියන නම් අපි ඒක 60න් වැඩි කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි ඒක එන්නේ. අපි මේ 60 කියන කෝණය θ කියලා ගත්තොත් ඒක නිකන් x වගේ වැලියක්. x කියලා අපි ගන්න ටර්ම් එකකට. ඒකේ θ කියලා ගත්තොත් එම් θ යට 360 වැඩි කිරීම πd තමයි එන්නේ. අපි ඇත්තටම මේ විස්කම්භයදී පාවිච්චි කරන්න තියෙනවා 2r θ උඩ 360. එන්න මේක තමයි හැමෝම පාඩම් කරන්නේ කේන්ද්‍ර කාණ්ඩයේදී. හරි. ඕගොල්ලෝ මේක නෝට් ඩවුන් කරගන්න. ඔයගොල්ලෝ මේ ෆෝස් කරලා නෝට් ඩවුන් කරා කියලා හිතනවා. අපි දැන් උදාහරණයක් හදලා බලමු. මෙහෙම එකක් තියෙනවා, මෙහෙම එකක් තියෙනවා, මෙහෙම එකක් තියෙනවා. මේ දෙකම වෘත්තයේ භාග. ඒ කියලා තියෙනවා. නැත්නම් මෙහෙම වෘත්තය නම් මෙහෙම කොටසක් දෙන්නත් පුළුවන්. ඒ වුණාට එහෙම කොටසක් නෙවෙයි. කේන්ද්‍රයේ හරහා යන විස්කම්භයත් එක තමයි කොටස ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ වෘත්ත භාගය වෙනවා. මේක 10යි කිව්වොත් මේකත් 10යි. අපි ඒක සමානයි. එහෙම දෙමු ප්‍රශ්න. මේ ප්‍රශ්නේ හැදෙන්න දෙන්න. මේක 14යි. හරි. දැන් කොහොමද මේක හදන්නේ? ලේසියෙන් විදියට හදලා බලමු. වටේ ඒව එකතු කරන යනවා.
14 මේක සම්පූර්ණ එක තිබ්බනම් කීයද? 5D නේ. එහෙනම් මෙතන තියෙන කීයද? භාගයයිනේ. මේක කීයද? 10යිනේ. මෙතන මේකයි සමානයිනේ. ඉතින් ඒකම ලියන්න පුළුවන් නේද? ආයි ගන්න යන්න ඕනේ. ඒක ආයිවත් 10යිනේ. දැන් මේ භාගයයි 5D භාගයයි 5D භාග දෙක එකතු වෙලා එක 5D එකක් එනවනේ. මාන මේකයි ඉපදෙන්නේ. ගණක් හදන්න ගොඩක් විදි වෙනවා. ඔයාලට එකයි දෙන්නන්නේ. 20යිනේ. ඒක 5D එකේ වගේ කීයද? හරි. ඒක විස්කම්බේ කීයද? 14යිනේ. මේක බෙදුනාම 2යිනේ. 2 වැඩි කියන්නේ 20නේ. මෙතන එකතු කිරීමනේ තියෙන්නේ. ඒතර 44 දැන් 20 64යිනේ අපි දෙන්නේ. ඒක මීටර නම් මීටර සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර. එයාගේ ඇත්ත එක වර්ගය නැතුව අපි දාන්න ඕනේ නිකන්. මේක සඳහන් කරගන්න දාන හැදුවේ හොඳයි. අපි හදමු අමාරු ගන්න. මේ පොඩි කොටසක් අපි දෙක කියලා ගමු. දෙක. ඔයගොල්ලෝ හදන්න ගන්න මේක මීටර වලින්. හරි මේකෙන් ප්‍රශ්නේ. හරි මේකෙන් ප්‍රශ්නේ ඔයගොල්ලෝ හදාගන්න. ඔක්කොම ගාන ටික දීලා තියෙනවා. හදන්න තමයි තියෙන්නේ. හරි මේක හදනවා කියන්නේ ඔබ ගොඩක් දක්ෂයි. හරි හරි දැන් මම බලන්න හදන්න පටන් ගන්නවා. දැන් අපි දන්නේ කියව මේක දන්නේ මෙතන දාන්නේ මේක 5යි නම් මෙතන 10යි නම් මැද එකක් 5 වෙන්නේ නේ. මේක වෙනම ගන්නෑ හරියට බෙදෙන්න දන්නේ. මේක බෙදෙන්න දන්නේ. හැබැයි මේ දෙකම කියනවා නම් මේක එකතු කරලා. ඒක එකතු කරාම එනවා 20යි කියන. ඒක 20 තමයි ඔක්කොම. හරි. දැන් හොයන්න පුළුවන් අපිට මේකේ පරිංචය. මෙතනින් පටන් ගමු. ඊට පස්සේ 5 ධන 5 ධන 20 ධන 10. දෙකේ ඒවා 3යි. වරහන් දාගන්න අපේ ලේසියට කොහොමවත් වැඩි කිරීම තමයි මුලින්ම එන්නේ. වැඩි කිරීමෙන් ආවට අපි වරහන් දාගන්නවා අපිට පැටලෙන්නේ නැහැ අපේ ලේසියට. සම්පූර්ණ එක තිබ්බොත් එහෙම 5D භාගයයි තියෙන්නේ. අපි මේක D එක දාන්නේ නැහැ මොකද අනිත් එකේ D දැම්මොත් එහෙම දෙකේම අගේ එක වෙනවනේ. එහෙනම් අගේ එක වෙලා දැන්නේ. සම්පූර්ණ තිබ්බොත් එහෙම මේක හදන්න. 5D D කියන්නේ විස්කම්භය. මෙතන තියෙන භාගය. ඔන්න දැන් මේ ඔක්කොම මේ ටික 40යිනේ. මේකයි 6යි. මේක අපි දෙලා ගත්තොත් එහෙම 4යි 5 කියන එකකට අනිත් එක වෙනවා 3යි 5. දැන් මේ 3යි 5 4යි 5 කියන්නේ 4යි x ධන 3යි x ආයි. උත්තරේ 7යි x නේ. දැන් මේකේ 4යි 5 ධන 3යි 5 කියන්නේ 7යි 5. මේක 46යි. මේක 7 වැඩි කිරීම 27 8 7 7යි කැපිලා ගිහිල්ලා 46 ධන එනවා මේක. උත්තරේ වෙන්නේ 68යි මීටර. මීටර වලින් තමයි නාන තිබ්බේ. හරි. ඔයාලා මේක නෝට් ඩවුන් කරගන්න.
හරි අපි දැන් යන්නේ වර්ගඵලයේ කෙටි සටහනටයි. වර්ගඵලය. වර්ගඵලය කියන්නේ මොකද්ද? වර්ගඵලය කියන්නේ තල රූපයක ඇතුළේ ඉඩ ප්‍රමාණය. ඇතුළේ ඉඩ ප්‍රමාණය. තල රූපයක ඇතුළේ ඉඩ ප්‍රමාණයට අපි කියනවා වර්ගඵලය කියලා. අපි සමචතුරස්‍රයක් ගමු. සමචතුරස්‍රයක ඇතුළේ ඉඩ ප්‍රමාණය වෙන්නේ දිග වැඩි කිරීම දිග. ඒ කියන්නේ A වැඩි කිරීම A. A වර්ගය. නැත්නම් දිග වැඩි කිරීම දිග. අපි ඍජු කෝණාශ්‍රය ගත්තොත් එහෙම මේක A නම් මේක B වෙනවනේ. ඒක A වැඩි කිරීම B තමයි ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය වෙන්නේ. වර්ගඵලය කියන්නේ ඇතුළත ප්‍රමාණය. ඒකෙදි දිග වැඩි කිරීම පළල. දිග කියන්නේ මෙහෙට පළල කියන්නේ අරක. දැන් අපි ගත්තොත් සමාන්ත්‍රාසයක්. සමාන්ත්‍රාසයක් කියන්නේ විරුද්ධ ප්‍රති සමානයි. සමාන්තරයි. හරි. විරුද්ධ ප්‍රති සමාන්තරයි නේ. මේකෙදි අපිට මේ පැත්ත A මේ පැත්ත B කියලා දුන්නොත් එහෙම හොයන්න බෑ අපිට. අපිට හොයන්න ඕනේ ආධාරකය. ආධාරකය කියන්නේ දැන් අපි මේක ආධාරකයේ විදිහට ගත්තොත් B ලම්බ කුස වෙන්නේ මේක. මේ පැත්ත ආධාරකයේ විදිහට ගත්තොත් එහෙම ලම්බ කුස වෙන්නේ මේක. මේ B කියන්නේ ආධාරකයට. ආධාරකයේ වැඩි කිරීම ලම්බ කුස. ආධාරකය වැඩි කිරීම ලම්බක උස. ලම්බ උස තමයි වර්ගඵලය. අර මේක නෝට් ඩවුන් කරගන්න. හරි. පෝස් කරලා නෝට් ඩවුන් කරගන්න. හරි දැන් අපි යන්නේ ත්‍රිකෝණයකට. බක්සාල් තිබහයි. අපි මෙහෙම ත්‍රිකෝණයක් බැලුවොත් එහෙම ඒකට ළඟින්ම තවත් අපි ත්‍රිකෝණයක් තියෙනවා අනිත් පැත්ත හරවල. ඒ ත්‍රිකෝණයම අනිත් පැත්ත හරවල තියෙනවා. ඒතකොට අපිට එන්නේ මොකද සමාන්තරාසය. සමාන්තරාසයක විරුද්ධ පැති සමාන්තරයි. අපි කොහොමද සමාන්තරාසයක වර්ගඵලය මේක අපි හිතුවොත් එහෙම ආධාරකය කියලා ආධාරකය වැඩි කිරීම ලම්බක උස. හැබැයි මෙතන තියෙන්නේ භාගය. ත්‍රිකෝණය ගන්න ඕන නම් මෙතන තියෙන්නේ භාගයයිනේ. සමාන්තරාසේ භාගයයිනේ මෙතන ත්‍රිකෝණ තියෙන්නේ. සමාන්තරාසේ භාගය තමයි ත්‍රිකෝණය. අන්න ඒ භාගය ගන්න අපි මේක භාගයෙන් වැඩි කරනවා. ඒ කියන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය වෙන්නේ භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බක උස. ලම්බක උස. අපි දැන් ගත්ත ට්‍රැපීසියමක්. ට්‍රැපීසියක දෙපැත්තක් සමාන්තරයි අනිත් පැත්ත දෙක ඔහේ තියෙනවා. මේක A කිව්වොත් මේක B කිව්වොත් මේකත් අපි අරගෙන අනිත් පැත්ත හරවලා බලමු. මෙහෙම අනිත් පැත්ත හරවුවාම හරි. අනිත් පැත්ත හරව මෙතන A නේ නේද? ඒක මේ පැත්ත වෙන්නේ A. මෙතන තියෙන B නේ මේ පැත්ත වෙන්නේ. දැන් ඒක
සමාන්තරාසයක්. සමාන්තරාසයක අපි දන්න විදිහට උසයි ආධාරක එනෝනේ. මේකේ සම්පූර්ණ ආධාරකය වෙන්නේ කියනවා B ධන A. A ධන B. සමාන්තරාසයෙන් වැඩි කිරීම ලම්බක උස. සමාන්තරාසයක අර ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. ඒ වුණාට මෙතන තියෙන්නේ ට්‍රැපීසියම් දෙකන්නේ අපිට එක ට්‍රැපීසියම් එක හොයා ගන්න ඕන නම් එක ට්‍රැපීසියම් එක හොයා ගන්න ඕන නම් ඒක අපි භාගයෙන් වැඩි කරනවා. ඒ කියන්නේ භාගය වැඩි කිරීම A ධන B වැඩි කිරීම ලම්බක උස. ලම්බක උස. හරි අපි දැන් කරන්නේ අලුත් දෙයක්. ඔයගොල්ලෝ කලින් කරපේම මම හිතන්නේ දන්නවා පොඩි කාලේ. අලුතෙන් අපි ගන්න වෘත්තය. වෘත්තයක වර්ගඵලය කොහොමද හොයන්නේ? විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ගණිතඥයෝ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. විශේෂයෙන් පයි වැඩි කිරීම අර ඒ වර්ගයලු වෘත්තයක වර්ගඵලය වෙන්නේ. පයි වැඩි කිරීම අර ඒ වර්ගඵලය පයි r². මේක අරේනේ අපි භාවිතා කරන්නේ. අපි කිව්වේ පරිමිතිය වෙනකොට අරේ තමයි වැදගත් කියලා විස්කම්බේල වල ඒක මේකයි. අපි ලම්බකුස වර්ගඵලය හොයද්දී අරේ තමයි අපිට වැදගත්. ඒකින්ද පරිමිතිය හොයද්දී තිබේ අරේ තමයි වැඩි ප්‍රම භාවිතා කරන්නේ. විස්කම්බෙච්චර භාවිතා වෙන්නේ නැහැ. මේ අපිට මේව දුන්නොත් එහෙම කේන්ද්‍ර කාණ්ඩයක් මෙතන දුන්නොත් 60 කියලා. කොහොමද සම්පූර්ණ එකේ නම් කියද π r² π into array වර්ගය. ඒ වුණාට මේකෙන් එකක් අපි ගන්න එක ඩිග්‍රියක් ගෙවුවොත් එහෙනම් එක ඩිග්‍රිය එක ඇතුළේ දෙන ඉඩ 360ම යනවා සම්පූර්ණ 360න් තර එක ඩිග්‍රිය. ඒක ඩිග්‍රී 60ක මෙහෙම වැඩි ගන්නවා. එතකොට අපි මේකට පොදු ගාණක් ගමු. 60 වෙනකොට අපි පොදු ගාණක් ගමු θ කියලා. θ කියන්නේ x වගේ වලුවා. ඒක අපි කියන්නේ x කියලා. මොනවා මේ වගේ කෝණයකට අපි θ කිව්වා. ඕනම කේන්ද්‍ර කාණ්ඩයක මේකේ භාවිතා කරලා සුළු කරන්න පුළුවන්. සුළු කරලා ගාණක් දාන්න පුළුවන්. මෙන්න මේක තමයි පොදු එක. කටපාඩම් කරනවා කරලා යෝග. හරි. හරි එහෙනම් අපි ගණන් ටිකක් අල්ල බලමු. ඔබ මේ පොස්ට් කරලා කරන්නේ හරි. අර යාගේ මුතා ටෙස්ට් වලට ගිහිල්ලා නේ. හොඳයි රටේම යන්න පුළුවන් දේ තාලි ගොඩක් වියදම යනවා. මේක 10යි මේක 20යි. කොහෙන්ද ඔතන 10යි මේකත් 10යි. මේක 10යි. දැන් මේ හදන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. අපි වැදුත් මෙන්න මේක. මේකයි හොයලා මේක හොයලා ඊට පස්සේ මේක හොයන්න. ඒ ඊයේ මේ දුවට පුතාට ලොකු එක්කෙනාට මේක හොයලා මේක හොයලා මේක හොයන්න. 15. ඉතින් තව නැත්තම් කියලා මෙයා අර මේ ටෝටල් එක වෙන මේක අඩු කරන්න. ඒක තමයි දේශ. ඊට පස්සේ මේක ඉතුරු කරන්නේ. ඈ 20 × 10. ඔව් කොච්චර ගානක් ගියාද මේකට අඩු කිරීම. ඉතාලි ගියා. ඉතින් මේක දවසක් 10 × 5. කොයිසයි මේක කරනවා. ඔව් නැත්තම් යාරක් යන තමයි වෙන්නේ. මේ ID ඒක ID කියන්නේ ඉන්වෙන්ටරියට මොනවද කරන්නේ? පරිමිතයනේ. මේ පරිමිතය නෙමෙයි. මේ වර්ගඵලයේ r² වෙනම් පායනවා. අර ඒ වර්ගය. අර 7 වෙන්නේ නේ. ඔව් හරි ඒ වර්ගය. ඒ ඔබිට කියන පෑන් දාගෙන ඉන්නවද ඒසි? ඒ වර්ගය. හැබැයි ඒකෙන් භාගය පාවිච්චි වෙන්නේ. නෑ පෑන් වෙනවද? වැඩ වැඩිද? ඉස්සර වැඩි? මුල් මේකේ 200 එනවා.
අඩු කිරීම 25 දැන් වගා එකතු කිරීම නෑ මේක මේක යන සම්බන්ධ මේක 7 යට ගාගෙන හයි බස් එකේ මේක යනවා කරනවා මේක යනවා ඔගොල්ලෝ මදුරු නැද්දන්නේ මදුරු ඒක 77 වෙනවා ඒක වෙනවා මේ තේමයි ඔය මේක අලු කරා මේ අලු කණු කියලා ගන්න නෙට් එක දාගත්තාම වටේ නෙට් එක වටේ මදුරු මේ දෙක තියෙන සයිකල් එක බලා අදින්න අදෝ මේක කාර දැනන්න අපේ දවහල් එළිය ඉන්න බෑ අපේ ආයි 52 මම කෞෂලයට ගත්ත රෝපිත් කතා කළා අම්මගේ දාන්නේ ඔයාලා සුළු කිරීම මාරු නම් මැසේජ් එකක් දාලා දෙන්න අම්මා මෙතන තුමාගේ 15ට කොහෙද රෝපිත් කතා කළා දැන් නම් මේක අන්න තමයි චන්ද්‍රට කියන්නේ තමයි චන්ද්‍රවලගේ ගියා වාගේ අම්ම කරා උදේ පාරේ යන්නේ පොඩ දුරයි මට මතක දෙයියවත් අපි තව ගණන් කරමු චන්ද්‍රලේ වල නම් ඉස්සරහ පොඩ දුරයි කේන්ද්‍ර කාණ්ඩ අසනීපයක් අපි තමයි ඔයාලට තමයි වාඩි මේ අඩුවීමක් වගේ අන්නේ මොකක් හරි අසනීපයක් වයසක් තියෙනවා කියලා ලොකුවයි ලක්වලා දාතරයි ඉස්සර උසි මතක නැහැ නේද කොළවල් අම්මා වෙනත් දෙනවා මේ අර එක හින්දා අපි මෙලෙ කරගන්නවා බලන්න වෙනම වෙනම පුළුවන් අර එක කෙටින් ක්‍රමයට යනවා හරි තැම්පත් දෙන්න දෙකට යනවා අර එක වුණාම දෙකකට ගන්නවා මාන් දෙකලක් නෑ රෝචා ඕන දෙක එකතු වෙනවා ඒක ඕන දෙක එකතු වෙනවා 120 අර යහත මට තේරෙන්නේ ඒක දෙකලක් නෑ නෑ මේක සම්පූර්ණ එක තිබ්බනම් 5 R වාඩි නම්බරේ ඉවන නම් මේක 120ක් කියන්නේ 160 තුනෙන් එකක් ලොකු බබුතාලයි වවන 360 දාලා 180 බෙද බලන්න තුනේ එකක් තමයි එන්නේ ඔව් තුනේ තුනේ එකක් තුන් දෙනෙක් දැන් මේ තියෙන තුනෙන් එකක් හරි දැන් ඔයා මේ කතාවක් බලනවා නේද සෑම කාලෙම මම හිතා ගන්නවා කියන්නේ දැන් මේක සුදු කරලා දැන් මොකද කරන්නේ මොකද කරන්නේ දෙකකට හත නිවුස් බලන්නේ මේකත් හත මේකත් හත අපි එහෙම හත ඒවා දෙකක් දානවා හත වැඩි කිරීම හද දානවා ඒක ලේසියි 49 කියලා වැඩි කරලා යනකොට වෙනම දානක ලේසියි ඒක කැදෙනවා මේ ගම්පහුත් එකට ගේන්නේ නේ 14 5 යට ඔව් මේරිලා මැදේ ඔයාලයි මේරිලා දෙක එකතු කරමු බොහෝදී අපරාධ නිදාන්නේ බන්දරා ගන්න බදාරින් මෙල්ල පෙන්නනවා මාස 6 7 ළමයි ඉන්නේ ඊ වෙන්නේ සම්පූර්ණ එක ගැටුමක් පයි R ඒ මොනවා හරි වර්ගයේ එකේ තියෙන්නේ අපේ තියෙන 360 මේ සම්පූර්ණ යාලම මල්ල කතා වෙන්නේ මුළු වෘත්තය හොයාගෙන ඒ වෘත්තේ 360කට කඩලා එකෙන් 60ක් තමයි අපි ගන්න. ඒ මේ දෙක මේ සුළු කරගෙන මේක එක වෙනවා. අර බණ්ඩාරගම දාන්නේ එතකොට මේක 28 යටහත අනිදනේ මේක 3 වෙනවා. මේක 11. මේක එක මේක දෙක. නෝදාරින් වෙයිද? වැඩි කිරීම 14 තමයි එන්නේ. ඒකෙන් තාම කරේ දෙනවා. 8යි 2යි 2යි 308 තමයි එන්නේ 360යි ඔයගොල්ලෝ මොකක්ද ලියනවා යට තුන. හතරේ දෙනවද? 360 යට 3 එකතු වෙනවා. ඔයගොල්ලෝ කීයක් වඩේ යන්න දිනන පහක්. අපි යුනිට් අනේ අන්නනේ වල විදුලිද සර කම්මැලි දෙයිවා. යුනිට් එක දානවනේ පස්සේ. ඒකකේ දැන් මම පස්සේ එක වෙලෙම නැති. මේක කරු කරා හොඳට 12යි. එයාට මේ දැන් යට සුගාන නේද? කල්පනාව නෑ.
ලෙඩ ඉතින් නැති වෙන්නේ නැහැ යන්නේ ලෙඩ නැත්නම් මාපස්නේ මාම අර දැන් තමයි නංගිගේ තාත්තා එනිකන් සුළු කරන්නේ යනවා එක පහළවට තුනේ ඒවා තමයි 12ට විතරයි දුරු මාකේ සමහරවිට දැන් වහල් ප්‍රශ්න නේද? හරි. තමයි. හොඳයි. නෝක තමයි. ඒකද කියලා. නැති මේ වෙලාව. හරි. ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කියලා මම හිතනවා මේක නෝට් ඩවුන් කරගන්න පෝස්ට් කරලා. අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් ඔයාලට ඕන ටෙලිග්‍රෑම් ලින්ක් වලින්. අපේ ගෲප් වලට ඇඩ් වෙලා. නැත්නම් ඔයගොල්ලන් මේක ඔන්ලයින් අපිත් එක්ක කරගෙන යන්න ඕන නම් channel එකට සම්බන්ධ වෙන අපි එකේ කොටස් දානවා රිවිෂන් දානවා ඔයගොල්ලෝ සපෝට් වෙන්න යාළුවන්ට මේක ෂෙයා කරන්න යාළුවන්ටත් උදව්වක් දෙන්න යෙත් කරලා. උස්තර මොනවද දාලා මෙතන දෙන්නත් නැහැ.